ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන හරිම සංකීර්ණ සමාජ මාධ්‍ය මෙහෙයුමක් ගැන. බැලුමට හරිම අව්‍යාජයි වගේ පේන මේ කන්ටෙන්ට් කොහොමද උපාය මාර්ගික අරමුණ වෙනුවෙන් නිර්මාණය වෙන්නේ කියලා අපි දැන් බලමු. හොඳයි අපි කෙලින්ම කතාවට බහිමු. Facebook එකේ ශ්‍රී ලංකාවේ මිලියන ගාණක් දෙනා හැමදාම මේ වගේ පෝස්ට් දකිනවා. හැබැයි මේ පේන දේමද ඇත්ත? හරිම ෆන්. හැමෝම ආසාවෙන් බලන දැක්ක ගමන් ෂෙයා කරන්නම හිතෙන කන්ටෙන්ට්. එතකොට මේ වගේ දේවල් අපේම ජීවිතේ කොටසක් වගේ දැනෙන එකමුතුකමක් හදන කන්ටෙන්ට්. වව්! ඇත්තටම හිත පිනා යන දර්ශන. මේවා දකිද්දි කවදා හරි එහෙ යන්න ඕන කියලා හිතෙනව නේද? ඒ විතරක් නෙවෙයි අලුත්ම ටෙක්නොලොජි ගැනත් කියනවා. හැබැයි මේ හැමදේම අපි දකින විදිහටම නිකම්ම හැදුණු දේවල් නෙවෙයි නම්. හොඳයි එහෙනම් අපි බලමු මේක පිටිපස්සේ කියන කතාව මොකක්ද කියලා. මොකද මේ hina වෙන මුහුණු පිටුපස්සේ ඉන්නේ හිතා ගන්නත් බැරි තරම් සංවිධානාත්මක ජාලයක්. ප්‍රධාන ගිණුම් 6ක් ගැන හොයලා බලද්දි තමයි මේක තේරුම් ගියේ. මේ ගිණුම් වලින් 4ක් පුද්ගලික ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා වගේ පෙනුනට අනිත් දෙක නිවුස් channels. හැබැයි වැදගත්ම දේ තමයි මේ හැම එකක්ම ඇත්තටම කන්ට්‍රෝල් වෙන්නේ චීනයේ ඉඳන්. ඒකත් ලොකු ඇඩ්මින් පැනල් එකකින්. මේකේ තියෙන සංවිධානාත්මක බව කොච්චරද කියලා හිතා ගන්න පුළුවන් මේ උදාහරණයෙන්. මේ නෙට්වර්ක් එකේ ප්‍රධාන නිවුස් channel එක CGTN සිංහල දවසකට හරියටම පෝස්ට් 8ක් දානවා. මේක නිකම් වෙලාවකට දාන දෙයක් නෙවෙයි. මේක හරියට හමුදා විනයක් වගේ. හැමදාම පැය දෙකෙන් දෙකට හරියටම වෙලාවට පෝස්ට් වෙටෙනවා. ඒකේ අරමුණ උප්පරිම පිරිසක් අතරට මේ පණිවිඩය ගෙනියන එක. හොඳයි. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද මේ වගේ මෙහෙයුමක් මෙච්චර නැචරල් ඒ කියන්නේ අව්‍යාජ විදිහට අපිට දැනෙන්න හදන්නේ. ඒකට තමයි යාලා පාවිච්චි කරන්නේ ඉංජිනේරුගත අව්‍යාජත්වය කියන උපක්‍රමය. ඇත්තටම මේක හරිම ඉන්ට්‍රෙස්ටිං කන්සෙප්ට් එකක්. හිතන්නකෝ රජයකින් එන ප්‍රචාරණයක් හරියට යාළුවෙක් එක්ක කතා කරනවා වගේ දැනෙනවා නම් අන්න ඒක තමයි මේකෙන් කරන්නේ. එතකොට විවේචනයක් නැතුවම පණිවිඩය පිළිගන්නවා. මේකෙදී යාලා පාවිච්චි කරන ප්‍රධානම ටැක්ටික් එකක් තමයි විවිධ සමාජ කණ්ඩායම් ටාගට් කරන එක. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න හැම ජන කොටසකටම ගැළපෙන විදිහේ වෙනස් චරිත නැත්නම් පර්සෝනාස් හදනවා. හැබැයි මේ මුළු ස්ට්‍රැටජි එකේම දින බලවත්ම දේ යාලා අපිට පෙන්වන දේවල් නෙවෙයි. ඒ වෙනුවට හරිම සූක්ෂම විදියට යාලා අපෙන් හංගන දේවල්. උදාහරණයක් විදිහට ගත්තොත් ෂින්ජියන් පළාත ගැන එයාලා හැමතිස්සෙම චිත්‍රයක් මවන්නේ ඒක හරියට සුරංගනා ලෝකයක් වගේ හරිම ලස්සන ටූරිස්ට් පැරඩයිස් එකක් කියලා. හැබැයි මේ එකම තැනක් ගැන තියෙන මානව හිමිකම් චෝදනා දේශපාලන මර්ධනය ආර්ථික ප්‍රශ්න ගැන ජාත්‍යන්තර වාර්තා ගැන එක වචනයක්වත් කියවෙන්නේ නැහැ. මේවා නිකන් මඟ හරිනව නෙවෙයි. මේ මාතෘකා නොපෙනෙන විදියටම අයින් කරලා දානවා. හරි දැන් අපි මේක පොඩ්ඩක් සංසන්දනය කරලා බලමු. චීනයේ ප්‍රධාන කලාපීය තරඟකරුවයි කියන්නේ ඉන්දියාව මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේම පාවිච්චි කරන ස්ට්‍රැටජි එක මොන වගේද කියලා. ඉතින් වැදගත්ම දේ තමයි මේ රටවල් දෙකේ තියෙන වෙනස. චීනය හැම වෙලේම පෙන්වන්න හදන්නේ Taman බලවත්, නවීන, අනුගමනය කරන්න වටින හවුල්කරුවෙක් කියලා. හැබැයි ඉන්දියාව ගොඩනගන්න හදන්නේ ඒක ඊට වඩා පරණ, ගැඹුරු, ශිෂ්ටාචාරමය බැඳීම කියන අදහස. හොඳයි. මේ හැම දෙයකින්ම මැත්තටම අදහස් වෙන්නේ මොකක්ද? ඇයි මේක ශ්‍රී ලංකාවද විතරක් නෙවෙයි මුළු ලෝකෙදම වැදගත් වෙන්නේ? නෝම් චොම්ස්කි කියනවා මිනිස්සුන්ව පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි එයාලට කතා කරන්න පුළුවන් මාතෘකා සීමා කරන එක. හැබැයි ඒ සීමාව ඇතුලේ ඕන තරම් කතා කරන්න දෙන එක. අනේ මොඩල් එක තමයි මෙතන perfectly execute වෙන්නේ. කැම ගැන, travel කරන එක ගැන ඕන තරම් කතා කරන්න පුළුවන්. හැබැයි විවේචනාත්මක දේශපාලන කතිකාවක් ගැන හිතන්නවත් බෑ. මේ විදිහට හොඳ දේවල්ම පෙන්නලා මිනිසුන්ගේ හිතේ හොඳ හිතක් ගොඩනගනවා. එතකොට වෙන්නේ විවේචනාත්මක මාධ්‍ය වාර්තා ආවත් මිනිස්සු ඒවට වැඩි අහුම්කම් දෙන්නේ නැති එක. ඒ කියන්නේ මහජන මතය ඇතුළෙන්ම හැඩගස්වනවා. ඉතින් මේක අපි හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කරනවා. රාජ්‍යයකින් එන පණිවිඩ හරියට අපි ඔන්ලයින් යාළුවෙක් කියන දෙයක් වගේම පේනවා නම්, ඒ වගේම දැනෙනවා නම් අපි කොහොමද ඇත්ත කතාවයි හදපු කතාවයි අතර වෙනස අඳුරගන්නේ?